ගාමිණී මහත්තයෝ මමගේ channel එකට ප්‍රොපෝස් කළා ඔබතුමාව ගෙන්නලා ඔබතුමාගේ ගීත ගැන සාකච්ඡා කරලා ඒව නැවත ප්‍රචාරය කරන වැඩසටහනක් ගැන. ඉතින් ඒක ගැන කතා කරගන්න තමයි මම කොළඹ ඉඳලම ආවේ. ඇයි දරුවෝ මා මේ වෙනුවෙන් තෝරගත්තේ? එකක් මං ගාමිණී මහත්තයාගේ හොඳ රසිකාවියක්. අනිත් එක ගාමිණී මහත්තයා අප්‍රකටයි. කවදාවත් ගාමිණී මහත්තයාව රූපයෙන් දැකලා නැති මිනිස්සු මේ රටේ ඉන්නවා. අනිත් එක අද වගේ කාලෙක බිහි වෙන්නේ අර්ථ රසයක් නැති නිර්මාණ. එහෙම බලනකොට අපිට ගාමිණී මහත්තයාගේ නිර්මාණ ජාතික වස්තුන් හා සමානයි. ওই දරුවගේ අදහස් ගැන මට බොහොම සතුටුයි. මම ජීවිතේ බොහොම නිදහසේ ගෙවන්න කැමති මිනිස්සෙක්. අනික මන් දැන් වයසයි. මට තවත් දිනන්න දේවල් නැහැ දරුවෝ. ඒ හින්දා මං කැමති නෑ ආයෙත් කවුරුවත් මා ගැන දැනගන්නවට. මම මේ ගමන ආවේ ලොකු විශ්වාසයකින්. ලොකු බලාපොරොත්තුවක් හිතේ ඇතුව. ඒක නිසා ගාමිණී මහත්තයා ටිකක් හිතලා බලන්න. තේරුමක් නෑ දරුවෝ. ඔය ළමයා මෙච්චර දුර ආපු එකත් අපරාධයක්. අනේ එහෙමද? හොඳයි ගාමිණී මහත්තයෝ. මං එහෙනම් ගිහින් එන්න. බොහොම ස්තුතියි මාත් එක්ක කතා කළාට.